දැන් යමු ඊළඟ එකට භාණ්ඩවල සමජාතීය බව. දැන් ආරින්නකො. භාණ්ඩවල සමජාතීය බව කියන එක වැදගත් වෙන්නේ ඇයි දන්නවද? මෙයාගෙන් ඔයාට එන්න පුළුවන් හිතන්නේවත් නැති මොකක් තියෙනවද? MCQ එකක් තියෙනවා. ඔයා හිතන්න ඔයාලගේ ගමේ ඉන්නවා නැන්දලා දෙන්නෙක් කියලා හිතන්නකො. කවුද ඉන්නේ ගමේ? නැන්දලා දෙන්නෙක් ඉන්නවා. කැමති දෙන්නේ නැන්දලා දෙන්නෙක්ගේ නම් දෙයක් කියන්නකො. හරි. අපි එක්කෙනෙක් කවුද? ලතා නැන්ද ගමු. ඊළඟ එක්කෙනා ගමු කවුද? සෝම නැන්ද. ඔන්න ගමේ නැන්දලා දෙන්නෙක් ඉන්නවා. දැන් මොකද කරන්නේ? මෙන්න මේ ලතා නැන්දයි සෝම නැන්දයි දෙන්නම ගෙනාපු තක්කාලි ටික අපි එක කූඩේකට දාමු. දැන් බිත්තර වගේ මේක නම් ඕන තරම් අපිට මොනවා කරන්න පුළුවන්? කලවම් කරන්න පුළුවන්. දැන් මේ ටික දාන්න. මොකද බැරි කරන්නේ. දානම මේ ටික හොල්ලනවා. හරිද? ලතා නැන්දට කියනවා එයාගේ තක්කාලි ටික ගන්න කියලා. සෝම නැන්දට කියනවා එයාගේ මොනවා ටික ගන්න කියලා. තක්කාලි ටික ගන්න. දැන් එහෙම හොයාගන්න පුළුවන්. පුළුවන්. කොහොමද වගේ? ලතා නැන්දට පුළුවන්ද මේක ලතා නැන්දගේ ගෙඩිය මේක සෝම නැන්දගේ ගෙඩිය කියලා ගන්න පුළුවන්. පුළුවන් දෙක දාන්න වගේ. පුළුවන් කොහොමද වගේ? කොහොමද වගේ? එන්න. ඒව වගේ හරි කියන්න. එන්න. කොහොමද දන්නේ කොහොමද කියලා. දැන් හොයාගන්න පුළුවන්ද? මිරිකලා හරිද? දැන් ආනින්නකො. ඔය උත්මීර වෙන්න බෑ. හරිද? ඔක්කොම ගෙඩි එක වගේ නම් ලතා නැන්දට පුළුවන් එයාගේ ගෙඩියට වැඩි මිලක් ඉල්ලන්න. ඇයි? දැන් ඔක්කොම ගෙඩි එක වගේ නම් ආනින්නකො. පොයින්ට් එකේ ඉඳන් හරිද? සෝම නැන්දට කීයද ගන්න වෙන්නේ? ඇයි පස්සේ? මම මේ උගන්වන්නේ පූර්ණ තරගයේ නිෂ්පාදිතවල මොකද්ද? සමජාතීය බව. ඒක ඔළුවට දාගන්න.